Hello guys, welcome to my channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද අපි යනවා චූටි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මටයි අපේ පහළ නංගිටයි වැඩිය කොහෙවත් යවෙන්නේ නැහැ. අපි දෙන්න ගෙදරම තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා එහෙ නැන්දයි මාමයි දෙන්න අද අපි දෙන්නව එක්කන් යනවා ලස්සන දියැලක් බලන්න. ඉතින් මේක බලන්න ගියපු අයත් ඇති නැති අයත් ඇති. මම මෙච්චර ළඟ ඉඳලත් ගිහින් තිබුණේ නෑ ඕකට. ඉතින් අපි මේ යන්නේ ඇබඩින් දියැල බලන්න. ඉතින් මේ බලන්නකො යන මගට මෙන්න මේ වගේ ලස්සන මල් ජාතියක් පිපිලා තිබුණා. මම නම නම් දන්නේ නෑ මොනවද කියලා. මම ඉතින් ඒකත් චූටි කෑල්ලක් වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන අපි වාහන දාලා ටිකක් දුර පයින් යන්න ඕන. ආසන්න වශයෙන් කිලෝමීටර් 1.5ක් විතර පයින් යන්න ඕන. ඉතින් දියැල ඈතින් දකිද්දි මාර ලස්සනයි අනේ පොට්ටාස හිතෙනවා. ටිකක් දුර පයින් ඇවිල්ලා මෙන්න මේ විදිහට පඩි පෙළකුත් තියෙනවා අපිට පොඩ්ඩක් දුර බහින්න. ඉතින් අර එතනට ලං වෙද්දි දියැලත් ලස්සනට පේනවා. දියැලේ සද්දෙත් එක්ක හරිම ආසාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගියපු දවසේ නම් වතුර අඩුයි. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඒ වුණාට වතුර අඩුයි කිව්වද වතුර අඩුයි කිව්වට අඩුවමත් නැහැ. වතුර ඉතින් සාමාන්‍ය විදිහට තිබුණා. ඒ වුණාට ඕකේ වතුර සම්පූර්ණ තියෙද්දී ඔය ඈතින් පේන ගල් එහෙම පේන්නේ නැහැලු. ඒ කියන්නේ ඒවා සම්පූර්ණම වැහෙන්න වතුර පිරෙනවා කියලා තමයි කිව්වේ. ඔයාලට ඔය ඈතින් පේනවා ඇති නිකන් වැටක් වගේ එකක්. අනිත් පාරෙන් මෙතනට එන්න පාරවල් දෙකක් තියෙනවා. ඉතින් අනිත් පාරෙන් ආවොත් ඔතනට තමයි view point එකේ එන්නේ. ඉතින් අපි ආපු පැත්තෙන් නම් කෙලින්ම ඔතන පල්ලටම බහින්න පුළුවන්. අර පැත්තෙන් ආවොත් පොඩක් කැලේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් මෙතන මාර ලස්සන ගියාම එන්න හිතෙන්නේ නැහැ. එතන පල්ලටම ගියාම නිකන් වහිනවා වගේ. අර දියැලෙන් වැටෙන වතුර ඇඟට විසිකනවා නිකන් වැස්ස වගේ. අපි ඉතින් යන ගමන් රෝල්ස් අරන් ගියා කන්න. අපි ඉතින් දියැල දිහා බල ගෙනිච්ච ඒවා කාලා ගෙනිච්ච බීම එහෙමත් බිව්වා. මේ බලන්නකො අපිට මගදී යාළුවෙක් හම්බුණා. මෙයත් අපේ පස්සෙන් ආවා. පස්සෙන් ඇවිල්ලා අපිත් එක්කම ඉඳලා අපි යද්දි තමයි ගියේ. ඉතින් මගේ මූණ ඔයාලා වැඩි ගණන් ගන්න එපා. මේ දවස්වල මම පොඩ්ඩක් මහන්සි වෙනවා වැඩි. ස්ට්‍රෙස් එක පොඩ්ඩක් වැඩි. ඒ නිසා මූණේ ආයෙත් පොඩ්ඩක් බිබිලි දාලා මට ඒක වෙනවා සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් ස්ට්‍රස් වෙන වෙලාවල් වලට. ඉතින් අපි මෙතන ගොඩක් වෙලා හිටිය ඇත්තටම කිව්වොත් කොච්චර හිටියත් එපා වෙන්නේ මාර සනීපයි ඔතන. ඉතින් අපි කයියක ඉඳලා ඔතන මේ බෝට්ටු තියෙනවා. හරිද? වහින කාලෙට ඒ කියන්නේ වතුර වැඩි කාලෙට ඔතන ඔය තියෙන විල වගේ තැන බෝට් රයිඩ් යනවලු. ඉතින් අපි ගියපු දවසේ නම් වතුර එහෙම ගොඩාක් නැහැ. බලන් ආපු කට්ටියත් ගොඩාක් හිටියේ නැහැ. ඒක නිසා ඉතින් එතන තිබ්බ ඒ අර බෝට් රයිඩ් පදින එතන ෂොප් එකත් වහලා තමයි තිබුණේ. ඒ වගේම තමයි එතන තියෙන උණු පොල් රොටි හදන තැන්. ඒ උනාට අපේ වෙලාව කියලා කියන්නේ ඒවත් ඔක්කොම වහලා තමයි තිබුණේ. අනේ ඉතින් අපි කයක ගොඩාක් වෙලා ඔතන හිටියා. ඉඳලා අපි ඊට පස්සේ දැන් ආයේ යන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් පල්ලට බහිනවට වඩා ගොඩාක් අමාරුයි උඩට නගින එක. ඉතින් තව දෙයක් අපි යද්දි වතුර පොඩක් අඩුව තිබුණේ. හරිද? අපි එන්න ලං වෙද්දි වතුර එන්න පොඩ වැඩි වුණා. මම හිතන්නේ උඩහ පැත්තට වැහැලා වෙන්න ඇති. ඉතින් මේක මේ අඩි 300 ගාණක් උසයි කියලා තමයි එතන බෝඩ් එකේ දාලා තිබුණේ. ඉතින් අපි එන ගමන් ආයෙ පාරේ මෙන්න මේ ලස්සන view එක තිබ්බ තැන නතර කරා පොඩ්ඩක්
වටපිට බලන්ඩ එතනට මාර ලස්සනයි මීදුමෙන් ඈත කඳු ටික වැහිලා පොට්ට ලස්සනට පෙනුණා. ඉතින් අපි ඊට පස්සේ ආයෙත් එතනත් බලලා කෙලින්ම එන්ඩ පිටත් වුණා. ඒ එන ගමන් අපි කෑම කන්න නැවැත්තුවා දවල්ට. ඉතින් එතන නවත්තපු තැන මෙන්න මේ විදිහේ ලස්සන කාෆ්ලා ඉන්නවා. එයාලට අපිට කෑම දාන්න පුළුවන්. රුපියල් 100ක් දීලා කෑම එකක් අරගෙන එයාලට කන්න දෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ මැද්දෙන් ඔයාලට පේනවා ඇතිනේ අර සුදු පාට නිකන් පෙන වගේ. එතනට වතුර වැක්කිරෙනවා. ඒක මම මෙතන වීඩියෝ එකට හරියට පේන්නේ නැති වුණාට එතනට වතුර වැක්කිරෙනවා බටේකින්. එතනත් මෝරම ලස්සනේ මේ බලන්නකො මෙයාලා කෑම දැම්මට පස්සේ දෙයිනේ මට පිරි කඩේ හිතුරාල්ලලා. හිතර මෝර ලස්සනයි. ඉතින් ඔය පොකුණ වටේට ඇවිදින්න පුළුවන්. ඒ වුණාට අපි නම් ඇවිදින්න ගියේ නැහැ. ඒ වුණාට පෙලක් අය නම් ඔතන පොකුණ වටේ ඇවිදිනවා. ඉතින් අපි ගොඩක් වෙලා ඔතනත් හිටියා. මේ මාළු ටික දැක්කම දාලා එන්න මාර ලෝභයි අර. ඒක දැක්කම පස්සේ හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා මට නම්. අනේ මන්ද ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. මට කොහොම හරි ඔතනින් යන්න ගොඩක් වෙලා ගියා. මොකද මට එතන දාලා එන්න හිතුනේ නැහැ. ඉතින් කොහොම හරි මාළුන්ට කණ්ඩක් දීලා ඊට පස්සේ අපි ගිහිල්ලා කෑම ඕඩර් එක දුන්නා. එතන බොජුන් හලක් අපි නවත්තපු තැන. එතන කැමචති ගොඩාක් තියෙනවා. ඉතින් දවල් වෙලා තිබුණ හින්දා අපි නම් බත් තමා කෑවේ. නංගිට ඕනේ කියලා බිත්තර තෝස එකක් ගත්තා. ඒකත් පට්ට රහයි. ඉතින් කෑම එක මෙන්න මේ විදිහට කොලයක තමයි සර්ව් කරන්නේ. ඒකත් මාරම රහයි. ඉතින් ඕකත් කාලා අපි කෙලින්ම ගෙදර යන්න පිටත් වුණා. කොහොම හරි ඉතින් මම ගෙදර ඇවිල්ලා නාලා කාලා මට වෙන වැඩක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද ගෙදරදී හවස් වෙලා. ඒක නිසා හවස වහින්න පටන් ගත්තා. මම නිදාගත් එක තමයි කරේ. එහෙනම් ඉතින් මේ දවස් මේ චූටි ට්‍රිප් එක මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. එහෙනම් ඉතින් මම ආය අලුත් බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න එනකල් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye.